Hello everyone. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ගොඩක්ම ඉම්පෝටන්ට් ඒරියා එකක් ෆාමසි එක්සෑම් කරන්න ඉන්න ස්ටුඩන්ට්ස් ලට. ඒ තමයි ෆාමසි සිලබස් එක. එහෙම නැත්නම් ඔයාලා මොනවද මේ එක්සෑම් එක සඳහා ඉගෙන ගන්න ඕන කියන එක සම්බන්ධව දැනුවත් කරන සෙෂන් එකක් තමයි මේක. ඉතින් ඒක ගොඩක්ම ස්ටුඩන්ට්ස් ලට වැදගත් වෙන ඒරියා එකක් විදිහට සලකන්න පුළුවන්. මොකද බහුතරයක් ස්ටුඩන්ට්ස්ලා දන්නේ නැහැ මොනවද ෆලෝ කරන්න ඕන මොනවද ඉගෙන ගන්න ඕන කියලා මේ එක්සැමිනේෂන් එක සඳහා. ඉතින් එතකොට මේ වීඩියෝ එක අපි ප්‍රිපෙයාර් කරලා තියෙන්නේ අන්නේ සඳහා. එතකොට මේ සෙෂන් එක ඇහුම්කන් දීමෙන් ඔයාලට එහෙම නැත්නම් මේ සෙෂන් එක බලලා ඔයාලට පුළුවන්කම ලැබෙනවා මොනවද ඉදිරියේදී ඉගෙන ගන්න ඕන කියලා අයිඩියා එකක් ගන්න. එතකොට මම අපේ ප්‍රෝග්‍රෑම්ස් ඉනිෂিয়েට් වෙනවා අලුත් ප්‍රෝග්‍රෑම්ස් ඒව සම්බන්ධවත් දැනුවත් කිරීමක් කරන්නම් මුලින්ම. ඔයාලට පුළුවන් අපේ ප්‍රෝග්‍රෑම් සඳහා සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ WhatsApp නම්බර් වලට කතා කරලා එහෙම නැත්නම් මැසේජ් එකක් දාලා සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට සිලබස් එක ගැන කතා කරද්දී සිලබස් එක ගොඩක්ම ඉම්පෝටන්ට් වෙනවා හැමෝටම ෆාමසි ස්ටුඩන්ට්ස් ලට. මේ සිලබස් එකේ ප්‍රධාන වශයෙන්ම තියෙන කන්ටෙන්ට් එකක් විදිහට අපිට සලකන්න හඳුන්වලා දෙන්න පුළුවන් ෆාමකොලොජි. ඉතින් මේ ෆාමකොලොජි වලදී උගන්වන්නේ විශේෂයෙන්ම ඖෂධ පේනානේ ඖෂධවල ක්‍රියාකාරීත්වය ඖෂධයෙන් මොකද වෙන්නේ ඔන්න වගේ ගොඩක් වැදගත් දේවල් ටිකක් තියෙනවා. අපි බැලුවොත් ගවර්න්මන්ට් එකෙන් ඒක සඳහා දීලා තියෙන කන්ටෙන්ට් එක අරගෙන මුලින්ම ඉන්ට්‍රොඩක්ෂන් එහෙම නැත්නම් ඉන්ට්‍රොඩක්ෂන් ටු ෆාමකොලොජි එහෙම නැත්නම් බේසික් කන්සෙප්ට් සම්බන්ධව උගන්වනවා. එතනදී විශේෂයෙන්ම ෆාමකෝ ඩයිනමික්ස් කියලා කොටසක් තියෙනවා. ෆාමකෝ ඩයිනමික්ස් වලදී අපි කතා කරන්නේ ඖෂධයකින් අපේ ඇඟට මොන වගේ දේවල්ද වෙන්නේ කියන එක. ඊළඟට ෆාමකෝ කයිනටික්ස් කියලා තියෙනවා. එතනදී උගන්වනවා ඩ්‍රග් එකට අපේ ඇඟ ඇතුළට යද්දි දැන් උදාහරණයක් කටින් බෙහෙත බොනකොට අපි හිතමු මුලින්ම ටැබ්ලට් එක ස්ටොමැක් එකට ගිහිල්ලා එතනින් ඇබ්සෝබ් වෙලා එතනින් ඊට පස්සේ ඩිස්ට්‍රිබියුට් වෙලා බ්ලඩ් වලට ගිහිල්ලා ඔහොම දේවල් ටිකක් වෙනවනේ. අවසානයේ මෙටබොලයිස් වෙලා යුරින් එක වෙන්න පුළුවන්. එහෙම පිට වෙනවා. බහිශ්‍රාවයට ලක් වෙනවා. ඉතින් ඔය වගේ දේවල් සම්බන්ධව ඉගෙන ගන්න එක ෆාමකෝකයිනටික්ස්. ඉතින් අපේ සෙෂන්ස් තියෙනවා මේ සම්බන්ධව සකස් කරන ලද. ඊළඟට බේසික් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම ඔයාලට හියුමන් ඇනටමි ඇන්ඩ් ෆිසියොලොජි. දැන් අපි මෑත කාලීනව දීලා තියෙන පේපර්ස් බැලුවම මේ ඇනටමි ෆිසියොලොජි කියන ඒරියාස් ගොඩක්ම කියන්නේ ටාගට් කරලා ආපු ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම MCQ පේපර් එකේ ආසන්න වශයෙන් ප්‍රශ්න 10ක් 30ක් අතර ප්‍රමාණයක් මේවායෙන් තියෙන. ඒ කියන්නේ ඇනටමි ෆිසියොලොජි. ඒ කියන්නේ ඇනටමි වලදී බේසික් ස්ට්‍රක්චර් එක. දැන් අපි සිස්ටම් එකක් ගත්තොත් ඩයිජෙස්ටිව් සිස්ටම් එකේ කොටස් මොනවද? සම්බන්ධ බේසික් නොලෙජ් එකක් ඔයාලට අවශ්‍ය වෙනවා. ඒ වගේම ෆිසියොලොජි. ෆිසියොලොජි කියන්නේ ක්‍රියාකාරීත්වය. කොහොමද ඒ යම්කිසි ආකාරයේ ක්‍රියාවලියක්. එහෙම නැත්නම් උදාහරණයක් විදිහට ගත්තොත් ආමාශය තුලේ HCl අම්ලය හැදෙන්නේ කොහොමද? එතකොට ඒ වගේ මම කියන්නේ යාන්ත්‍රණ කියලා කියන එහෙම නැත්නම් මෙකැනිසම්ස් කියලා කියන බේසික් නොලෙජ් එකක් ඒව සම්බන්ධවත් තියෙන්න ඕන මේ එක්සෑම් එක සඳහා පාටිසිපේට් වෙන්න. එතකොට ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම ලොකු නොලෙජ් එකක් තිබිය යුතු වෙනවා ඖෂධවල මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වය ඊළඟට ඉන්ඩිකේෂන්ස් ඖෂධය දෙන්නේ මොන වගේ අවස්ථාවල් වලද කියන එක ඊළඟට ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් එකකින් එන්න පුළුවන් අතුරු ආබාධ තියෙනවද එහෙම නැත්නම් සයිඩ් ඉෆෙක්ට්ස් එහෙම නැත්නම් ස්පෙෂල් ස්ටෝරේජ් කන්ඩිෂන්ස් මොනවද ඒක ගබඩා කරන්න ඕන ෆ්‍රිජ් එකේද නැත්නම් නෝමල් රූම් ටෙම්පරේචර් එකේ පුළුවන්ද කියන දේවල් සම්බන්ධව ඊට ඖෂධයේ ඉන්ටරැක්ෂන්ස් වෙනත් ඖෂධات එක්ක ඉන්ටරැක්ෂන්ස් තියෙනවද එහෙම නැත්නම් ආහාරات එක්ක ආහාරයට කලින්ද එහෙම නැත්නම් පස්සේද ගන්න ඕන කොහොමද කියන එක සම්බන්ධව ඊට අමතරව precautions and contraindications සමහර අවස්ථාවලදී මේ ඖෂධ දෙන්න බෑ contraindications කියලා අපි කියනවා. දැන් උදාහරණයක් pregnancy එකේදී සමහර බෙහෙත් දෙන්න බෑ. right? එතකොට අපි ඒ සම්බන්ධවත් ඉගෙන ගැනීමක් කරනවා. මේක සිලබස් එකේ content එකක් විදිහට සලකන ප්‍රධානම content එක වෙන pharmacology කියන කොටසෙදි. ඊට අමතරව අපි බැලුවොත් සාමාන්‍යයෙන් ඖෂධවල therapeutic category එක ඊළඟට ලංකාවේ රෙජිස්ටර්ඩ් ඩ්‍රග් ලිස්ට් එක මොන වගේ දේවල්ද තියෙන්නේ කියන එක සම්බන්ධව අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට අමතරව ඩ්‍රග් පොයිසන් වීම සම්බන්ධ විශේෂයෙන්ම සමහර ඖෂධ තියෙනවා අපි බැලුවොත් සමහර ඖෂධ ගත්තට පස්සේ
සමහර ඖෂධ විෂ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ඩ්‍රග් පොයිසනින් කියලා කියනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඩිජොක්සින් කියලා ඖෂධයක් තියෙනවා. මේ ඩිජොක්සින් කියන ඖෂධය විශේෂයෙන්ම කනේරු කියන ශාකයට ආසන්න වශයෙන් ඩිජිටාලිස් පර්පියුරා කියලා සයින්ටිෆික් නේම් එක යටතේ එන ප්ලාන්ට් එකේ එක්ස්ට්‍රැක්ෂන් එකක්. එතකොට මේකේ ඩ්‍රග් එක වැඩි වුණොත් එහෙම ටොක්සිසිටි එකක් එන්න පුළුවන්. ඉතින් ඒකට මොනවද කරන්න පුළුවන්? ඒකට ගන්න පුළුවන් ට්‍රීට්මන්ට් මොනවද? වැඩි වුණොත් කරන්න පුළුවන් දේවල්. ඊළඟට හිතන්න පැරසිටමෝල් පොයිසනින් වුණොත් මොකද්ද කරන්න පුළුවන්? ඉතින් ඒ වගේ දේවල් සම්බන්ධවත් යම්කිසි ආකාරය අවබෝධයක් තියෙනවා. අපි කියන ඇන්ටිඩොට්ස් කියලා ඒවට එරෙහිව දෙන ඒවට ඒ කියන්නේ ඒකේ ටොක්සිසිටි එක අඩු කරන්න, විෂ බව අඩු කරන්න දෙන ට්‍රීට්මන්ට් වලට ඇන්ටිඩොට්ස් කියලා කියනවා. ඉතින් ඒ සම්බන්ධව ඉගෙන ගන්න ලැබෙනවා. බේසික් නොලේජ් එකක් ලැබෙන. ඊට අමතරව ඩයග්නොස්ටික්ස් ටෙස්ට් උදාහරණයක් විදිහට ලිපිඩ් ප්‍රොෆයිල් එක මොන වගේ දේවල්ද තියෙන්නේ, නෝමල් ලෙවල්ස් කොහොමද, අර ඒ වගේ බේසික් අයිඩියා එකක් ගන්න එක වැදගත් වෙනවා මේ සිලබස් එක ගැන අපි කතා කරගෙන යද්දී. රයිට්. එතකොට අපි බැලුවොතින් ෆාමසි ප්‍රැක්ටිස් ඊළඟට කතා කරන්නේ ෆාමසි ප්‍රැක්ටිස් එක සම්බන්ධ. ෆාමසි ප්‍රැක්ටිස් එක ගැන කතා කරද්දී ෆොරන්සික් ෆාමසි laws applicable to pharmacy practice විශේෂයෙන්ම ඔයාලා දැනගන්න ඕන වෙනවා ඇක්ට් එක තියෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ තියෙන ඇක්ට් එක NMRA කියන ඇක්ට් එක. මේ ඇක්ට් එකේ සඳහන් වෙනවා ඖෂධ සම්බන්ධව නීති, ඖෂධයක් රෙජිස්ටර් කිරීම, එහෙම නැත්නම් ඊට අමතරව විවිධාකාරයේ නීති මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව අවබෝධයක් තියෙන්න ඕන. ඒ ඇක්ට් එකට අමතරව poison opium and dangerous drug ordinance කියලා තියෙන ordinance එකක්, medical ordinance එක, international control of narcotic drugs especially අපි ගත්තොත් morphine වගේ medicines අපි narcotic කාණ්ඩයේ ඖෂධ විදියට සලකනවා. ඒක කොහොමද රෙජිස්ටර් කරලා තියෙන්නේ, ඒක සම්බන්ධව නීති මොනවද කියන එක සම්බන්ධව ඔයාලට අවබෝධයක් තිබීම අවශ්‍ය වෙනවා forensic pharmacy කියන කොටස යටතේ. ඊට අමතරව professional conduct and ethics. ඒ කියන්නේ ethics කියන දේවල් ගොඩක්ම වැදගත් වෙනවා. ආචාර ධර්ම කියන දේවල් විශේෂයෙන්ම ෆාමසියක් පවත්වාගෙන යද්දී ඔයාලට තියෙන්න ඕන දෙයක් තමයි මේ ethics කියන දේවල්. ඉතින් patient ගේ privacy එක ඒ වගේවා ආරක්ෂා කරන ගමන්ම මේ ethical background එක ගැන අවබෝධයක් තිබීම ගොඩක්ම වැදගත් වෙනවා pharmacy subject එක ඉගෙන ගැනීමෙන්. ඒ වගේම basic principles and techniques දැනගන්න ඕන. විශේෂයෙන්ම prescription laws ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් ෆාමසිකට ආවමවට ඒකට දෙන්න පුළුවන්ද කියන එක විශේෂයෙන්ම මේක ෆාමසි තියරි එක්සෑම් එකේ විතරක්ම නෙමෙයි OSPI එකේ ඒ වගේම වයිව් එකෙත් වැදගත් වෙනවා. මේක සම්බන්ධව අවබෝධයක් තිබීම, ප්‍රිස්ක්‍රිප්ෂන් එක ලීගල්ද නැද්ද කියලා බලා ගන්න අවශ්‍ය වෙනවා ඔයාලට. ඒ සම්බන්ධව අපි සෙෂන්ස් කතා කරනවා. එතනදී ලැටින් ටර්ම්ස් මොනවද? දැන් ඔයාලා දන්නවා BD, TDS, QDS ඔය වගේ එක එක ටර්ම්ස් තියෙනවා. AC, BC. ඉතින් ඒ ටර්ම් සම්බන්ධව අවබෝධයක් තියෙන්න ඕන. ඊට අමතරව අපි ගත්තොතින් කමියුනිකේෂන්, patient එක්ක කමියුනිකේට් කරන්න ඕන කොහොමද? අර මම කලින් කිව්වා වගේ දේවල් අවබෝධයක් තියෙන්න ඕන මේ එක්සැමිනේෂන් එක සඳහා. ඊට අමතරව බේසික් නොලෙජ් එකක් තියෙන්න ඕන weights, measures, strength unit, calculations කරන විදිය, එක එක ටෙක්නික්ස් තියෙනවා, alligation methods ඔය වගේ දේවල් ඔයාලා දැනට දන්නේ නැහැ. නමුත් ඒ දේවල් සම්බන්ධව ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. Pharmacopoeia regulatory standards වගේ දේවලුත් එක්කම. Right. ඊළඟට labeling of drugs විශේෂයෙන්ම package කරන්නේ කොහොමද, label කරන්නේ කොහොමද, storage conditions මොනවද කියන එක සම්බන්ධ අවබෝධයක් තියෙන්න ඕන. ඊළඟට product information leaflets මොනවද, ඒකේ තියෙන contents මොනවද, ඒවා කියවන්නේ කොහොමද, storage temperatures, ඊළඟට hazardous pharmaceuticals මොනවද තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් සමහර cancer වලට දෙන treatment විදියට දෙන මෙඩිසින් සමහරලාට hazardous. ඒ කියන්නේ අපිට ඒක contact වුණොත් සමහරට අතින් ඇල්ලුවොත් ඒක අපිට cancerous effect එකක් දෙන්නත් පුළුවන් සමහර වෙලාවට සමහර medicines. ඉතින් ඒ medicines මොනවද? ඒක සම්බන්ධව අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් මෙතනදී ගොඩක් මේවා නෙමෙයි, සාමාන්‍යයෙන් specific වෙන areas ටිකක් ඉගෙන ගන්න වෙනවා. ඊට අමතරව other healthcare products like herbal preparation සම්බන්ධව homeopathic veterinary drugs ඒ සම්බන්ධ ලොකු අවබෝධයක් නෙමෙයි. pest control medicines, cosmetics, sanitary products සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. මොකද ෆාමසි එකේ මේ දේවල් විකිනෙනවා නම්
ඒ සම්බන්ධව යම්කිසි අයිඩියා එකක් ෆාමසිස් කෙනෙක් විදිහට තිබිය යුතුයි. ඒ නිසා ඒ ඒරියාස් ටික ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕන. ඊළඟට ෆාමසි මැනේජ්මන්ට් එක ගැන කතා කරද්දී විශේෂයෙන්ම ෆාමසි මැනේජ්මන්ට් ඉන්වෙන්ටරි කන්ට්‍රෝල්, ෆ්ලෝ ඔෆ් ස්ටොක්, ස්ටෝරේජ් කන්ඩිෂන්ස්. ඉන්වෙන්ටරි කන්ට්‍රෝල් කොහොමද ඖෂධ ගබඩා කරන්නේ? ගබඩා කරද්දී එක්සෑම් එකේ අහන දෙයක් තමයි මොන වගේ ෆාමකොලොජිකල් ඕඩර් එකකටද ගබඩා කරලා තියෙන්නේ ෆාමසි එකේ ඩ්‍රග්ස්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් disease wise ඒ කියන්නේ antihypertensives කියන්නේ ප්‍රෙෂර් එකට දෙන බෙහෙත්, ඊළඟට antidiarrheals diarrhea වලට දෙන බෙහෙත්, ඊළඟට diabetes වලට නම් antidiabetics ඒ වගේ. එහෙම නැත්නම් අපි හිතමු සිස්ටම් වයිස් ගත්තොත් ඩයිජෙස්ටිව් සිස්ටම් එකේ මෙඩිසින්ස්, නර්වස් සිස්ටම් එකේ මෙඩිසින්ස් ඔය වගේ ගබඩා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් සම්බන්ධව තියෙන්න ඕන අයිඩියා එකක් ස්ටොක් කොහොමද හැන්ඩල් කරන්නේ, ඇල්ෆබෙටිකල් ඕඩර් එක ගබඩා කිරීම සම්බන්ධව. ඊට අමතරව ෆාමසි එකේ අර ක්ලීන්ලිනස් විශේෂයෙන්ම හවුස්කීපින්, පෙස්ට් කන්ට්‍රෝල්, ඒ කියන්නේ කෘමි කොහොමද නැතුව මේක අරක කරගෙන යන්නේ කියන එක සම්බන්ධව, පිරිසිදුකම, ඒ වගේ දේවල් සම්බන්ධ අවබෝධයක් තියෙන්න ඕන. ෆයර් ප්‍රොටෙක්ෂන් ඇන්ඩ් සිකියුරිටි, ඊළඟට කමියුනිටි ෆාමසි ප්‍රැක්ටිස්. ඔයාලා විශේෂයෙන්ම මේකට අදාළව දැන් ඇක්ට් එකෙත් අපි කතා කරනවා NMRA. ඊට අමතරව කොහොමද පවත්වාගෙන යන්න අවශ්‍ය ගයිඩ්ලයින්ස්, රෙගියුලේෂන්ස්, ඇක්ට් එකේ තියෙන ඒ රූල්ස් රෙගියුලේෂන්ස් සම්බන්ධව අවබෝධයක් තියෙනවා. ඊළඟට අපි බැලුවොත් ෆාමසියුටික්ස් විශේෂම ඒරියා එකක්. ඒතර ඔයාලට පේනවා මේ ෆාමසියුටික්ස් කියන කන්ටෙන්ට් එකේදී අපි මේ වගේ දේවල් කොහොමද, උදාහරණයක් කැප්සියුල්ස් ගත්තොත්, ඊළඟට ටැබ්ලෙට්ස් ගත්තොත් කොහොමද මේවා ප්‍රිපෙයාර් කරන්නේ? මේ ෆාමසියුටික්ස් වලදී ඉගෙන ගන්න. එහෙම නැත්නම් මේ ඩිවයිස් එක ඩිවයිසස් තියෙනවා, ඉන්හේලර්ස් තියෙනවා, ඒ වගේම අනිත් විවිධාකාරයේ ඩිවයිසස් තියෙන්න පුළුවන්. තව එක ප්‍රොඩක්ට්ස් ටයිප්ස් තියෙනවා, බෝඩර් ලයින් ප්‍රොඩක්ට්ස්, අලුත් දේවල් ටිකක් තියෙනවා. ඔයාලට අවබෝධයක් නැහැ ඒක සම්බන්ධව අපි සෙෂන්ස් වලදී කතා කරනවා. බේසික් අයිඩියා එකක් තියෙනවා මේ ෆාමසියුටික්ස් වලදී, විශේෂයෙන්ම ෆෝමියුලේෂන් සම්බන්ධව මම කලින් කිව්වා වගේ ඒවායේ ස්ටැබිලිටි එක, ෂෙල්ෆ් ලයිෆ් කියලා තියෙනවා. එතකොට ෆාමසියුටිකල් ප්‍රිපරේෂන් සම්බන්ධව එක්ස්ටෙම්පොරනස් අපි හදන ප්‍රිපරේෂන්ස් තියෙනවා, විශේෂයෙන්ම ඒක්වස් ක්‍රීම් වගේව. දැනට තියෙන සිලබස් එකේ ඔයාලට හදන්න නම් දෙන්නේ නැහැ ප්‍රැක්ටිකලි. නමුත් මේ ප්‍රැක්ටිකල් වලට අදාළව කැල්කුලේෂන්ස්, එහෙම නැත්නම් ගණන් හදන ඒ වගේම ප්‍රිපරේෂන් එක ආශ්‍රයෙන් අහන ප්‍රශ්න තියෙන්න පුළුවන්, විශේෂයෙන්ම ඔස්පි එකේ. එතකොට ඊට අමතර ඕරල් ඩෝසේජ් ෆෝම්ස්, එක්ස්ටර්නල් ප්‍රිපරේෂන්ස්, ඉන්ටර්නල් එක්ස්ටර්නල් ප්‍රිපරේෂන්ස් තියෙන ඒවා සම්බන්ධව අවබෝධයක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඊට අමතරව ස්පෙෂල් ප්‍රොඩක්ට්ස් මොනවද? ඒරෝසෝල්ස්, අර මම කිව්වා වගේ ඉන්හේලර්ස්, මීටර් ඩෝස් ඉන්හේලර් තියෙනවා, ඩ්‍රයි පවුඩර් ඉන්හේලර් තියෙනවා. ළඟට ස්ටෙරයිල් ප්‍රිපරේෂන්ස්, විශේෂයෙන්ම ස්ටෙරයිල් ප්‍රිපරේෂන්ස්, non ස්ටෙරයිල් ප්‍රිපරේෂන්ස්, ඒ කියන්නේ විෂබීජ වලින් තොර කියන එක තමයි ස්ටෙරිලිටි එක කියලා කියන්නේ. ඔයාලා දන්න ජීවාණු හරිත. එතකොට විවිධාකාරයේ කොටස් ටිකක් තියෙනවා. මෙතනදී ටිකක් සිම්ප්ලිෆයි කරලා අවශ්‍ය ටික කියන්නේ. ඩිවයිසස් සම්බන්ධව ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. කැතීටර්ස්, සිරින්ජස්, නීඩල්ස් වගේ විශේෂම එක්සෑම් එකේ විශේෂම හොස්පිටල් වලදී අහන සම්භාවිතාවයක් තියෙනවා. ඔය දැන් උදාහරණයක් විදිහට අපිට නීඩල් එකක් වෙන්න පුළුවන්, සිරින්ජ් එකක් වෙන්න පුළුවන්. ඒකෙන් ප්‍රශ්න අහන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒක සම්බන්ධ අවබෝධයක් තිබිය යුතුයි. right. ඊළඟට අපි බැලුවොත් පැකේජිං, විශේෂයෙන්ම පැකේජිං සම්බන්ධව කොහොමද පැකේජිං මැටීරියල්ස් මොනවද මේ ෆාමසියුටික්ස් වලදී ඉගෙන ගන්න දේවල්. right. ඊළඟට ෆිසිකල් ෆාමසි කියලා විශේෂයෙන්ම pH එක, pKa, pKb ඔය වගේ සොලියබිලිටි එක කියන්නේ මොනවද? විශේෂයෙන්ම සොලියබිලිටි එක සම්බන්ධව ප්‍රශ්නත් අහලා තියෙනවා රීසන්ට් එක්සෑම්ස් වල. ඒක වැදගත් වෙනවා. ඊළඟට යුනිට් ප්‍රොසෙසිං සාමාන්‍ය අවබෝධයක් තියෙන්න ඕන. ට්‍රයිචුරේෂන් ඔය එකව හදන්නේ කොහොමද කියන එක සම්බන්ධව. ඉතින් මේ වචන ඔයාලට නුහුරු ඇති මීට කලින් ඉගෙනගෙන නැති අයට. ඉතින් මේ වගේ කන්ටෙන්ට්ස් ටිකක් මෙතනදී අන්තර්ගත වෙනවා. අපි ඒක ඉදිරියේදී කතා කරමු. right. ඊළඟට මයික්‍රෝබයොලොජි and ඉමුනොලොජි කියන පොඩි කොටසක් තියෙනවා. මේකත් ෆාමකොලොජි වලම තියෙන කොටසක්. ඉතින් මෙතනදී අපි ඇත්තටම කියලා දෙනවා. ඔයාලා දන්නවා ඉමුනයිසේෂන් ෂෙඩියුල් එක, ලංකාවේ තියෙන ඉමුනයිසේෂන් ෂෙඩියුල් එක කියලා තියෙනවා. ඉතින් ඒක සම්බන්ධව අවබෝධයක් ලැබෙනවා විශේෂයෙන්ම මයික්‍රෝබයොලොජි පාර්ට් එකේදී. ඒසෙප්ටික් ප්‍රොසීඩියර්ස් කොහොමද ජීවාණු හරණය, ඒ කියන්නේ ස්කින් එක කොහොමද විස බීජ වලින් තොරව තියාගන්නේ, ඊළඟට එහෙම නැත්නම්
එකන්නේ ලයිව් ප්‍රඩක්ස් එක ලයිව් දේවල් ස්කින් එක වගේ දෙයක් ඊට අමතරව නන් ලයිව් ඒවා එම නැත්නම් ඉනනිමේට් ඔබ්ජෙක්ට්ස් ඒ වගේ දේවල් කොහොමද ක්ලීන් කරන්නේ ඉතින් ස්ටෙරිලිටි එක හොඳට මේන්ටේන් කරන්න පුළුවන් ඉනනිමේට් නම් ඒ කියන්නේ අජීවී ද්‍රව්‍ය වල සජීවී ද්‍රව්‍ය වලදී පොඩ්ඩක් වෙනස් වෙනවා ඒසෙප්ටික් ටෙක්නික්ස් කියලා අපි කියනවා විශේෂයෙන්ම ඔය පොයිඩොන් අයඩින් බෙටාඩින් වගේ ප්‍රොඩක්ට්ස් වලින් එන දේවල් යූස් කරලා කරන ක්ලීන් කිරීම ඉතින් එතනදී පයිරොජන්ස් එහෙම නැත්නම් විස බීජ වලින් තොර මාධ්‍යයන් නිර්මාණය කර ගැනීමක් කරනවා විශේෂයෙන්ම ඊළඟට ඉමුනොලොජි පාර්ට් එකේදී immunization methods passive immunity active immunity කියලා දෙනවා ඔයාලා ඉගෙනගෙනත් ඇති A levels වලට ටිකක් එතකොට ඒවා සම්බන්ධව vaccines වගේ ඒවා විශේෂයෙන්ම cold chain එක maintain කරන්නේ කොහොමද ඒ කියන්නේ production එක වෙන තැන ඉඳලා customer ට එහෙම නැත්නම් patient වෙන්න පුළුවන් එහෙම නැත්නම් customer ට ලැබෙන තැන දක්වා කොහොමද මේ උෂ්ණත්වය පාලනය කරගෙන යන්නේ කියන එක සම්බන්ධව cold chain maintenance ඔය වගේ දේවල් තියෙනවා. ඊට විශේෂයෙන්ම immunization schedule එක පොඩි කාලේ ඉඳලා ඉපදිච්ච ගමන් වල දන්නවා පැය 24ක් ඇතුළත වගේ BCG එන්නත විදිනවා ඊට පස්සේ මාස 2 4 6 ඊට පස්සේ 9 12 මේ විදිහට දිගටම යනවා අවුරුදු 1කමාර අවුරුදු 3 අවුරුදු 5 ඔය විදිහට යනවා ඒ schedule එක සම්බන්ධව අපි උගන්වනවා. ඉතින් ඊට අමතරව quality control quality assurance සම්බන්ධව විශේෂයෙන්ම ටෙස්ට් කීපයක් තියෙනවා. ඒක සම්බන්ධව අවබෝධයක් ඔයාලට ලැබෙනවා. ඉතින් මේවා ගැන මම දැනට කතා කරන්නේ නැහැ. මේවා ඉගෙනගෙන නැති නිසා. එතකොට මේ ටෙස්ට් ටික සම්බන්ධව ඔයාලට ඉගෙන ගන්න ලැබෙනවා. right ඊට අමතරව natural products වලින් කොහොමද මේ preparations හැදෙන්නේ කියන එක විශේෂයෙන්ම වැදගත් වෙනවා. මොකද සමහර preparations natural products වලින් මේක මෙතන plants දාලා තිබ්බට plants විතරක්ම නෙමෙයි animal level වෙන්න පුළුවන් එහෙම නැත්නම් microorganisms ලගේ ඔයාලා දන්නවා ඉන්සියුලින් කියන හෝමෝන් එක ඊළඟට එක්ස්ට්‍රැක්ට් කරලා ගන්නවා ජෙනටික් මෙතඩ්ස් යූස් කරලා DNA ටෙක්නොලොජි එකෙන් ඊළඟට අපි ගත්තොත් එහෙම පෙනිසිලින් කියන ඇන්ටිබයොටික් එක ෆස්ට් එවර් ඇන්ටිබයොටික් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං හොයාගත්ත ඇන්ටිබයොටික් එක. ඒතර පෙනිසිලින් නොටාටුම් කියන බිලීරේ භාවිතා කරලා නිසාරණය කරන ගන්නවා කියලා ඉගෙනගෙනත් වෙන පොඩි කාලේ ඉඳලම. එතකොට ඒවා සම්බන්ධව අවබෝධයක් ලැබෙනවා මේ ඊට අමතරව plant derivatives. එතකොට අපි දන්නවා මම කලින් කිව්ව ඩිජොක්සින් ඩිජිටාලිස් පර්පියුරා කියන plant එකෙන් extract කරලා ගන්න. ඉතින් ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. දැන් opium කියන කැටගරි එකේ පැපුවා සොම්නිෆෙරම් කියලා කියනවා. අපි extract කරලා ගන්නවා morphine කියන medicine එක. ඉතින් ඔය වගේ සම්බන්ධ අවබෝධයක් මේ කොටසේදී ඉගෙන ගන්න ලැබෙනවා. පොඩි content එකක් ඒකෙත් තියෙනවා. ඒතර natural chemicals මොනවද කොහොමද extract කරලා ගන්න කියන එක ඒකෙදී ඉගෙන ගන්න ලැබෙනවා pharmacognosy කියන කොටස. right. ඊළඟට practical විදියට අපි සැලකුවොත් අවසාන content එක විදියට practical සම්බන්ධව සාමාන්‍යයෙන් prescription කියවන්නේ කොහොමද calculation එකක් කරන්නේ කොහොමද preparation එක ඔයාලට දැනට කරන්න දෙන්නේ නැහැ. නමුත් preparation එක හදන්න අවශ්‍ය calculation එකේ ඉඳලා ගොඩක් ප්‍රොඩක්ට් එක සම්බන්ධ ප්‍රශ්න මේ OSPI එකේ ස්පොට් ටෙස්ට් තියෙනවා. ස්පොට් ටෙස්ට් වලදී පුළුවන් ඒක දැනගන්න. ඉතින් ඒ සම්බන්ධව අපි වෙනම සෙෂන් එකක් වීඩියෝ එකක් ඔයාලට කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ඩිස්පෙන්සින් කරන විදිය කොහොමද ඩිස්පෙන්සින් කරන්නේ ඒ කියන්නේ patient කොහොමද දෙන්නේ කියන එක සම්බන්ධව අවබෝධයක් තිබීම වැදගත් වෙනවා. ඉතින් ඔය වගේ contents ටිකක් තමයි මේකේ ෆාමසි සිලබස් එකේ අන්තර්ගත වෙන්නේ. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් ඕනම වෙලාවක මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. අපි මේක අප්ලෝඩ් කරලා තියෙන තැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඊට අමතරව අපේ කෝඩිනේටර්ස්ලව සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ප්‍රෝග්‍රෑම්ස් වලට සම්බන්ධ වෙන්න අවශ්‍ය අයට 074යි 213 214යි 5 කියන නම්බර් එක ඔස්සේ WhatsApp මැසේජ් එකක් දාලා සම්බන්ධ කරගන්න පුළුවන්. අපේ කෝඩිනේටර්ස්ලව ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ධ වෙන්න අවශ්‍ය ස්ටුඩන්ට්ස්ලට හෝ යම්කිසි ආකාරයේ විශේෂ කියන්නේ මොනවා හරි වැදගත් වෙන ඩීටේල් එකක් දැනගන්න අවශ්‍ය ස්ටුඩන්ට්ස්ලට මේ සිලබස් හෝ වෙනත් දෙයක් සම්බන්ධව. right. එhmenan මම මේ වීඩියෝ එක මෙතනින් කම්ප්ලීට් කරනවා. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් subscribe කරලා තියාගන්න. Thank you for hearing. Good luck.